ඔයාට ඩොක්ටර් කෙනෙක් ECG ටෙස්ට් එකක් කරන්න කියලා කිව්වොත් බය හිතෙනවද? ඒත් බය වෙන්න එපා. අද මම කියලා දෙන්න යන්නේ ECG එකක් කියන්නේ මොකක්ද කියලා. ECG කියන වචනේ තේරුම තමයි ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම්. සරල වචන වලින් කියනවා නම් හදවතේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය රෙකෝඩ් කරන පරීක්ෂාවක්. ECG එකකින් අපිට රැලි වගේ පේන්නේ. ඒ තියෙන්නේ හදවතේ විද්‍යුත් සංඥා. ECG එකෙන් හෘද ස්පන්දන වේගය බලන්න පුළුවන්. අපි කියනවා heart rate කියලා. තව අපිට පුළුවන් අපේ රිද්ම් එක, රිද්මය සාමාන්‍යද අසාමාන්‍යද කියලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙක්ට පපුවේ වේදනාව තියෙනවා නම්, හුස්ම ගන්න අමාරු නම්, එහෙමත් නැත්නම් හෘද ස්පන්දනය අක්‍රමවත් වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක් අපිට ECG එකක් කරන්න කියනවා. දැන් අපි කතා කරමු කොහොමද මේ ECG පරීක්ෂණය කරන්න කියලා. ඒ ලෙඩාව ඇඳේ නිදි කරවලා පොඩි ස්ටිකර් වගේ ඉලෙක්ට්‍රෝඩ්ස් අපි පපුවට සහ අතට පායට දානවා. පොඩ්ඩක්වත් රිදෙන්නේ නැහැ. ඉතින් මේ ECG එකකින් හදවතේ අවහිරතාව විතරක්ම නෙමෙයි කියන්නේ. අපිට හෘද ස්පන්දන රටාව උනත් තේරුම් ගන්න පුළුවන්. තවත් ECG ගැන සහ ලෙඩ රෝග ගැන දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න.